ඔයා ඇයි පරක්කු? මාර්ග සලකුණක් නිසා. මොකක්ද? ඉස්සරහින් පාසලක් ඇත හිමින් යන්න කියලා. සතියට කීපාරක් සොයා ගෝංකක් පදිනවද? හැමදාම ඩොක්ටර්. ඉරිදටවත් නිදහසේ ඉන්නවකෝ. ඉරිදට විතරයි මගේ මිනිහ නිවාඩු. එයාට බෑ කියන්නේ කොහොමද? තාත්තේ ඉක්මනට පණිවිඩයක් යවන්න පුළුවන් ඊමේල් එකෙන්ද ජීමේල් එකෙන්ද? ඒ කාලේ ඉඳන් ඉක්ම පණිවිඩයක් යවන්න පාවිච්චි කරේ කාන්ති ඇන්ටිව තමයි. මේ දවස්වල දේහි හොයාගන්න නෑනේ. දේහි ගෙඩි 100ක බලය තියෙන විම් දැම්ම දැන් රහට ඇති. එයා කැත එක වැලන්ටයින් දවසෙත් තනියම යනවා. මේකේ පාස්වර්ඩ් එක මොකද්ද? ඔයාගේ පරණ කෙල්ලගේ උපන්දිනේ. ඒක වැරදි කියනවනේ. තොට තාම ඒකගේ උපන්දිනේ මතකයි නේද? ඕව එහත් මගේ පුතාගේ උපන්දිනේ. එයාව සර්ප්‍රයිස් කරන්න මේක හොදලා ලස්සනට තියන්න ඕනේ. මගේ කකුලේ වාතයක් වගේ වෙද මහත්තයෝ. හිරි වාතයට කැකිල්ල තමා හරියන්නේ. කැඩිලාද කියලා දැනගන්න විදියක් කියපන්කෝ. වතුර බේසමක ඔබපන්. බුබුලු ආවොත් හරි. ක්ලච් එක දීපන් ගෑණියේ. මම ගත්තේ නෑ මිනිහෝ. කවුද යකෝ පාර මැද්දේ කණු හිටවපු එක? මෙතෙන්ට කඩුබාර නිලමේ ආවොත් නම් ඉවරයි. උඹට ලැජ්ජ නැද්ද මිනිහෝ? මගේ ලැජ්ජ බිට් එකේ. නොනේ කොහොමද වඩේ බදිනකොට? මුදලාලි මේ පැරිසුක් එක අහසේදී දිගෑරුන් නැත්තම් මොකද කරන්නේ? ඔහෙම වුණොත් අරන් එන්න. මාරු කරලා දෙන්න. මොකද්ද ඔයා කියවන පොත? බල්ලයි වඩුවයි.